පරණයකට කඩෙන් අරන් අප් කැසට් එකක් වැඩ කරන තත්ත්වයට ගතපු හැටි තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාලට ගේන්නේ. මේක Sony RX79 කියන මොඩල් එකේ කැසට් ඩෙක් එකක්. මට හම්බ වෙනකොට පිට කන්ඩිෂන් එක නම් ගන්නම දෙයක් නැති තත්ත්වය තමයි තිබුණේ. ඒ වගේම ඇතුලේ ට්‍රාන්ස්ෆෝමර් එක කවුරු හරි ගලවගෙන තිබුණා. මම මුලින්ම කරේ මේකේ ලොජික් කන්ට්‍රෝල් කොටසට විතරක් සප්ලයි වෙනම ට්‍රාන්ස්ෆෝමර් එකකින් දීලා මෙකැනිකල් පාර්ට්ස් ඔක්කොම හරියට වැඩ කරනවද කියලා චෙක් කරපු එක. බලමු. මෙතනදී දොර ඇරුණට කැසට් එක දාලා ප්ලේ කරාට පස්සේ මෝටරයක් දුවනවා වෙනවා විතරයි, වෙන කිසිම දෙයක් වෙන්නේ නැහැ. අපි ඒකත් චෙක් කරලා බලමු. ඊළඟට අපි මෙකැනිසම් එක ගැන බලමු. මේකේ බෙල්ට් දෙකක් තියෙනවා. එකක් තමයි මේ කැප්ස්ටන් වීල් දෙක රන් කරන කැප්ස්ටන් බෙල්ට් එක, මේන් බෙල්ට් එක. ඊළඟට තියෙනවා මේ කැම් වීල් එක රන් කරන මොඩ් බෙල්ට් එක. මේ දෙකම මම දැන් රිප්ලේස් කරනවා, මොකද මේ දෙකම කැඩලා තියෙන්නේ. ෆ්ලයි වීල් දෙක සයිස් දෙකකින් දාලා තියෙන්නේ ভাইබ්‍රේෂන් අඩු කරගන්න. කැප්ස්ටන් දෙකත් ඒකට ගැලපෙන මෙෂර්මන්ට් වලින් සයිස් දෙකකින් තියෙන්නේ. ඒ නිසා ටේප් ස්පීඩ් එක දෙපැත්තටම සමානව තියෙනවා. බෙල්ට් එක දාද්දී මේ යකඩ කෑලි දෙකේ බෙල්ට් එක රඳවලා උඩ මෝටරේ හයි කරලා ඊට පස්සේ ට්විසර් එකකින් බෙල්ට් එක පැන්නුවම ඉබේම බෙල්ට් එක හරි තැනට වැටෙනවා. බෙල්ට් දාලා චෙක් කරලා බලද්දී ඩිරෙක්ෂන් එක මාරු වෙවි තියෙනවා විතරයි, ප්ලේ වෙන්නේ නැහැ. ඉතින් ඒකට හේතුව පින්ච් වීල් දෙක සවුත් වෙලා මම ඒ දෙක මාරු කරා. ඊට පස්සේ ප්ලේ වීම හරියි. ඊළඟට සවුන්ඩ් චෙක් කරන්න තමයි යන්නේ. ඒකට ට්‍රාන්ස්ෆෝමර් මේ කොටස අවශ්‍ය නිසා මම තවත් ට්‍රාන්ස්ෆෝමර් එකක් දානවා. සවුන්ඩ් හොඳට වැඩ කරොත් මේ ඉතුරු කොටස් ඩිස්ප්ලේ වලට පව යන කොටස් ඔක්කොම දාලා තනි ට්‍රාන්ස්ෆෝමර් එකක් විදියට මේක ට්‍රාන්ස්ෆෝමර් එකක් හොතා ගන්නවා. සවුන්ඩ් එක channel එකක් විතරක් වැඩ කරනවා. ඒ නිසා අපි ට්‍රාන්ස්ෆෝමර් එක ඔතමු. ඒ වැඩේ මට සුපිරියටම කරලා දුන්නා අපරාධව අමාලි ඉලෙක්ට්‍රොනික් එකේ විනෝද් මල්ලි. මේක වෝල්ට් 100 එකක්, අලුත් ට්‍රාන්ස්ෆෝමර් එක වෝල්ට් 230 එකක්. ඩිස්ප්ලේ එනවා දැන්. ඊළඟට අපි සවුන්ඩ් ලෙඩේ හැදුවා. ඒක රෙසිස්ටර් එකකින් තමයි ඇවිල්ලා තිබුණේ. ඒකත් හරි. සවුත් වෙලා තිබුණ කවර් එකත් පේන්ට් කරලා ඔරිජිනල් පස්සටම ගත්තා. දැන් බලන්නකෝ එයාගේ පෙනුම කොහොමද කියලා. අපි දැන් එයාගෙන් සින්දුවක් අහලා බලමු. ඔබට හැකි කුමරියේ මේ